ලස්සන දිය ඇලි වලින් පිරුණු එංගලන්තයේ යෝක්ෂයර් ඩේල්ස් වල එංගල්ටන් වෝටර්ෆෝල් ට්‍රේල් එක බලන්න ඔයත් කැමති නම් රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. යෝක්ෂයර් ඩේල්ස් තියෙන්නේ එංගලන්තේ උතුරු පළාතට වෙන්න. ඒක හරිම ලස්සන පළාතක්. ලස්සන කඳු, ලයිම්ස්ටෝන් කේව්ස්, දිය ඇලි, ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු ප්‍රදේශයක්. හරියටම වැඩේ කියන්නේ ට්‍රිප් එක යන දවසක් දෙකක් තියලා හොඳටම වහින්න ගත්තා. කුණාටුවක් එනවා කියලා කාලගුණ දෙපාර්තමේන්තුවෙත් කිව්වා. වැඩේ අල්ලලා දාන්න හිතුවත් ඇකොමඩේෂන් බුක් කරලා තිබුණ නිසා ඕන දෙයක් වෙන්න කියලා ගමන පටන් ගත්තා. වාසනාවට හිතන තරම් කාලගුණෙන් කරදරයක් වුණේ නැහැ. තනින් තන පොඩි පොදක් ගැහුවට සැලකිය යුතු මට්ටමක පැහැබර කාලගුණයක් තිබුණා. කොහොම හරි පැය ගාණක් ඩ්‍රයිව් කරලා ඉවර වෙලා යන්තම් අපි යෝක්ෂයර් ඩේල්ස් වල එංගල්ටන් ප්‍රදේශයට ආවා. මේ ඉස්සරහින් ඕගොල්ලන්ට පේන්නේ ඉංගල්බර කඳු වැටිය. අපි දැන් ඉන්නේ ඉංගල්ටන් වෝටර්ෆෝල් ට්‍රේල් එක කරගෙන. Storm made me growl like a beast unseen. We gambled on gray skies turned evergreen. Drizzle kissed the air, whispered soft and sly. We chased the waterfalls under a moody sky. Oh, Ingleton Trail where the මේක බලන්න එන බොහෝ අයට මේක ලස්සන දිය ඇලි තියෙන පරිසරයක් විතරක් වුණාට මේක ඇත්තටම ඉතා වටිනා භූවිද්‍යා කෞතුකාගාරයක් වගේ. මොකද මේ භූ ලක්ෂණ වලට ඉතිහාසය අවුරුදු මිලියන 300කටත් වඩා පරණයි. මේ භූමිය හැදිලා තියෙන්නේ කාබොනිෆරස් ලයිම්ස්ටෝන් වලින්. අවුරුදු මිලියන 300 ගානකට කලින් නිවර්තන මුහුදේ ජීවත් වුණු කොරල් ජීවීන්, සමුද්‍ර ජීවීන්ගෙන් තමයි මේ ලයිම්ස්ටෝන් හැදිලා තියෙන්නේ. අවුරුදු මිලියන ගානක් තිස්සේ ටෙක්ටොනික් ප්ලේට්ස් වල චලනයන්ගෙන් තමයි සෙමෙන් මේ ලයිම්ස්ටෝන් වලින් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉංගල්ටන් වෝටර්ෆෝල් ට්‍රේල් එකේ තියෙනවා දිය ඇලි 5ක්. අපිට දැන් මේ ඉස්සරහා හම්බ වෙන්නේ දර්ශනය වෙන්නේ පෙකා ෆෝල්ස් කියන එක. ඉංගලන්තේ නම් දිය ඇලි මං ඕන තරම් බලන්න යන්නේ නැති. ඒත් කවදාවත් දැක්කේ නැහැ මෙච්චර වතුර ගොඩක් දිය ඇලි. හැමදාම මෙහි දිය ඇල්ලක් දැක්කම මට හිතෙනවා මේ මොකද්ද මේ කියන්නේ. ලංකාවේ වහිනකොට වැහි පීර්ලක වතුර එනවා ඊට වඩා. kind of day you can't refuse. Oh, Ingleton Trail where the rivers roll. හැබැයි අද නම් තත්ත්වය ඊට වඩා වෙනස්. ඊයේ පෙරේද දිගටම වැස්ස නිසා දිය ඇලි වල වතුර පිරෙන්න තියෙනවා. මේ තියෙන්නේ පෙකා දිය ඇල්ල. මේකට මේ නම දාලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 9 වෙනි 10 වෙනි සියවස්වල මේ ප්‍රදේශයේ ජීවත් වුණු වයිකින්වරු. ඕල්ඩ් නෝස් භාෂාවෙන් ඒකේ තේරුම තමයි ගැඹුරු උල් හැඩති දිය පහරක් කියන එක. Oh, Ingleton Trail where the rivers roll, where the world feels wide and the spirit. ඉස්සර චාල්ස් ඩාවින් මේ ප්‍රදේශයේ භූ පර්යේෂණ කරනකොට එයා හොයාගෙන තියෙනවා මේ ප්‍රදේශයේ පාෂාණ ස්තර එකිනෙකට අනුකූල නැහැ කියලා. කියන්නේ පාෂාණ ස්තර අතර විශාල කාල පරතරයක් තියෙනවා කියලා. දැන් මේ ඕගොල්ලෝ දකින්න තෝන්ටන් දිය ඇල්ල මේකට හොඳම උදාහරණයක්. දැන් මේ උඩින් තියෙන පාෂාණ ස්තරය අවුරුදු මිලියන 330ක් පරණයි. ඊට යටින් තියෙන පාෂාණ ස්තරය අවුරුදු මිලියන 420ක් විතර පරණයි. ඒ කියන්නේ ඒ අතර තිබුණු අවුරුදු මිලියන 90ක් පරණ පාෂාණ ස්තර කාදනයට ලක් වෙලා හෝ මොන හරි හේතුවකින් ඉවත් වෙලා තියෙනවා. The sign said danger, the cloud said gloom, but we laced our boots and faced the tomb. Storm made me growl like a beast unseen. We gambled on gray skies turned evergreen. Drizzle kissed the air,
whispered soft and sly. We chased the waterfalls under a moody sky. Oh, Ingleton train where the river මේ දැන් ඕගොල්ලෝ දකින්නේ බීස්ලි ෆෝල්ස් කියන දියඇල්ල. මේ බීස්ලි දියඇල්ලේ විශේෂත්වය තමයි එකපාරටම එක සමාන සමාන්තර දිය පහරවල් තුනක් එකපාරටම ගල් පොත්ත මැදට වැටෙන නිසා ටිකක් අධික ශබ්දයක් ඇති කරනවා අනිත් දියඇලි වලට සාපේක්ෂව. The wind had teeth, but it didn't bite. මෙතන ඉඳලා තියෙන කොටස අපි අර පහු කරගෙන ආපු එලිමහන් ට්‍රැක් එකට වඩා නිකන් එකපාරට ටිකක් කැලේ ඇතුළට යන අඳුරු ගතියක් තියෙනවා. Joyous cry, a thousand rainbows caught in our eyes. What if we stayed home, safe and dry? Miss the thunder song, miss the sky. Some risk are worth the muddy shoes for the kind of day you can't refuse. Oh, Ingleton Trail, where the rivers roar, where the world feels wide and the spirit soars. Through the storm we dance, through the storm we stay, and the waterfalls sing as the clouds obey. මේ දැන් පේන්නේ ස්නෝ ෆෝල්ස් කියන දියඇල්ල. මේ දියඇල්ලට ඒ තරම්ම හොඳ ඇක්සස් එකක් නැහැ. ටිකක් හැංගිලා වගේ තියෙනවා. මේකේ විශේෂත්වය තමයි මේක අපි අද දැකපු අනිත් දියඇලි වගේ තට්ටු වශයෙන් වැටෙන්නේ නැතුව නිකන් එක පාරටම ලම්බකව ටිකක් සැඩපරුෂව කඩා හැරෙනවා. එහෙම සැඩපරුෂව වැටෙන නිසා සුදු පාට දුමක් වගේ හැදෙනවා කියලා කියනවා දියඇල්ලේ පාමුල. අද නම් වතුර මඩගතිය නිසා එහෙම පේන්නේ නැහැ. සීතල ඍතුවේදී මේ දුමාරය ෆ්‍රීස් වෙලා අවට තියෙන ගල්වල ගස්වල අතුවල බැඳෙනවා. ඒක නිසා එතන නිකන් පොඩි ස්නෝ ගතියක් පෙන්වන්න කරනවා. හිම ගතියක් පෙන්වන්න කරනවා. ඒක නිසා තමයි මේ දියැලට ස්නෝ ෆෝල්ස් කියලා කියන්නේ. ඕගොල්ලෝ කවදා හරි පොඩි ළමයිත් එක්ක මේ ට්‍රැක් එක ඇවිදින්න ආවොතින් හොඳට මතක තියාගන්න මෙන්න මේ දොර අරින්න පුළුවන් මේ පැත්තෙන් විතරයි. ඒක නිසා මතකතුව ළමයි ටික ඉස්සෙල්ල එහා පැත්තට දාලා ඊට පස්සේ ඔයා අන්තිමට දොර වහගෙන යන්න. දොර වැහුවට පස්සේ ආපහු හැරිලා ඒ පැත්තට යන්න බෑ. Where the rivers roar, where the world feels wide and the spirit soars. Through the storm we dance, through the storm we stay, and the waterfalls sing as the clouds obey. The wind had teeth, but it didn't bite. The path was slick, but our hearts felt light. Each cascade leapt like a joyous cry. A thousand rainbows caught in our eyes. What if we stayed home, safe and dry? Miss the thunder song.